කිරියත්ත කෙනෙකුට පිරිත් කියන්න ගියා. ඒ කිරියත්ත කියනවා හාමුදුරුවනේ මං හිතනවා මෙතනින් අම්මලා තාත්තලා 4න් 3කටවත් දී වැඩියා වෙති කියලා. ඔය එකපාරම යටිපතුලේ තුවාලයක් ආවලු. දැන් මේ කාට වෙන දේද මං කියන්නේ? පින්නතුනේ මේ අපිට වෙන්න තියෙන දේ. ඕක සිංහලයට දෙමළට තම්බියට මරක්කයට කියලා වෙනස් වෙනවද? මේ බුදුහාමුදුරුවෝ ඉගන්නුවේ. අර මනුස්සයා කියනවා කලන්තයක්ලු හැදුනේ. බලනකොට සීනි වැඩි වෙලා. පින්නතුනේ ඕක හැදුනා කියලා දැනගත්ත ගමන් අපි මනසින් වැටෙන්න පටන් ගන්නවා. ඕක හැදුනා කියලා දැනගත්ත ගමන් අපි මානසික ලෙඩෙක් වෙනවා. මං ඉතින් මේ ලොකු ලෙඩ ගත්තේ නෑ. ඔය හැම කෙනාටම තියෙන එකක් හොයාගත්තේ. මට අරුන්දා කියපු කතන්දරේ මේ. කියනවා හාමුදුරුවනේ ඉස්සර නම් තුවාලයක් වුණාට වැඩිය ගණන් ගන්න නෑලු. ඔය බුලත් ටිකක් හරි කමන්නේ හපලා තියලා බඳිනවලු. දියවැඩියා ක්ලිනික් එකේ ඉස්සරලම වෛද්‍යවරු මොකද්ද කියන්නේ? කියන්නේද තුවාල නම් කරගන්න එපා කියලා. මේකට වයසක් තියෙනවද? මේකට ભેදයක් තියෙනවද? මිනිසුන්ට ඉතින් මේ ජීවිතේ යථාර්ථය තේරෙන්නේ නැවදිය. පස්සේ කියනවා ආමුදුරෝනේ හිතලමද දන්නේ නැහැ කොහෙද යටිපතුලේ ගල් තැලුම් ආවලු. ඉතින් මේවා පින්නතුනේ මේ හිතා කියා වෙන දේවල් නෙමෙයිනේ. අර දැක්කද පළමුදා කඩු ගන්නාවේ විනාඩි 10ක් විතර ගියා නම් මගේ වාහනේත් අහු වෙනවා. උතුම් කන්දේ බන පරක් වුණා. ඔය කවුද කඩු ගන්නාවේ යනකොට රොටියක් කන්න නැතුව යන්නේ? මොන ආසාවෙන්ද පින්නතුලින් කඩු ගන්නාවෙන් නවත්තලා කඩේට යන්නේ? මැරෙන්න කියලා හිතාගෙන කවුරුවත් කඩවල් අස්සේ රිංගනවද? පින්නතුලින් මහ වෙලාවක් ඉන්න බැරි වුණානේ. මොකද වුනේ? උඩ තිබ්බ ගලක් පෙරෙල්ලා මැරුණානේ 6 දෙනා. මේ තුන් හිතකින්වත් හිතන දේවල්ද? ඕන දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. මේවා හරි අවිනිශ්චිත ජීවිත. අර මතකද ඉන්දියාවේ අලහබාද් ගුවන් තොටුපොළේ ඉඳන් ලන්ඩන් වලට ගියපු ෆ්ලයිට් එක? මමත් එක්ක දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත මුස්ලිම් තරුණයෙක් කොල්ල මාව නැල්ලේ ඉගෙන ගන්න අලහබාද් යුනිවර්සිටි එකේ. මේ මගේ ජීවිතේ ආපු හරි ඛේදනීයම தත්ත්වය. මේකනේ බුදුහාමුදුරු උගන්වන්නේ. අර අද එයිමරු පින් කරගන්නේ. උන්වහන්සේ දේශනා කරන්න එක වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. ඇයි ඒ? ඊළඟ තප්පරේ මැරෙන්න පුළුවන්. ඊළඟ තප්පරේ නැති වෙන්න පුළුවන්. කොල්ලා කියනවා හාමුදුරුවනේ රෑ කෙලි වෙනකම් බඩු පැක් කෙරුවලු. මොකේද? අර ශිෂ්‍යෝ යන්න මව් රටට යන්න. බෑග් වල බඩු වැඩිලු. කිව්වලු ගෙවල හරි අරගෙන යනවා කියලා. ඇයි? අර යාළුවෝ දීපු තෑගි භෝග. කියනවා හාමුදුරුවනේ අඬලා වැළපිලාලු ගියේ. ගුවන් තොටුපළෙන් වීඩියෝ කෝල් එකක් ගත්තලු තරුණයෙක්ගේ ගෙදරකට. අරගන්නකොට අම්මා පෙන්නනවලු මේ නංගි ලෑස්ති වෙලා මොකේටද? ඔය ෆ්ලයිට් එකේ යන මල් බුකිය අරන් දුවනව නේද?
ඔය මොනවාද අර යනවනේ පිළිගන්න කියලා. නංගි දැම්ම ලෑස්තිලා. මේ පැය 10ක් 12ක් තව තියෙනවා. මොකටද නංගි ලෑස්ති වෙලා ඉන්නේ? අයියා පිළිගන්න. පිනතුනි මේ කෝල් එකක් දෙනවා දැන් මේ ෆ්ලයිට් එක එනවා. රට ඉඳන් එනකොට අපි තරම් සතුටු වෙන්නේ නැත්තේ වෙන කවුද? කොච්චර සතුටින්ද ඉඳ ඇත්තේ දරුවෝ උපාධිය කරලා ලංකාවට එනකොට. තමන්ගේ රටට එංගලන්ත යනවා. අර තරුණයා කියනවා හාමුදුරුවනේ මිනිස්සු හැදෙනවා පින්නතුනි මේ වගේ. එළියට ඇවිල්ලා කෝපි ෂොප් එකට ගියාලු. චෙකින් වලට දාලා ගියාලු. ෆ්ලයිට් එක බලාගෙන ඉන්නකොට සද්ද දාගෙන අහසට ඉස්සුවා. තප්පර 45ක් ගියේ නෑලු පින්නතුනි. මොකද උනේ? සම්මජ්ජාතියකට හිතන්න ඇද්ද මේ? බෙල්ට් එක දාගෙන ආසන්තරා උඩට ගන්නකොට ඊළඟ තප්පරේ පාරෙන් එහා පැත්තේ තියෙන බිල්ඩින් එක හැප්පිලා ගිනි ගනී කියලා. කියන්න බලන්න. අපේ තරුණ මහත්තුරු හිතන්න. මොකක්ද මේ ආත්මේ වෙන්නේ නැත්තේ? මොකක්ද නිශ්චිතව තියෙන්නේ? මතක තියාගන්න. ඔය කිසි දෙයක් ගැන ප්‍රතිරූපණම් ගොඩනගන්න එපා. හේතුව ප්‍රතිරූප කියන ඒවා පින්නතුනි හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා. ජීවිතේ කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු බලාපොරොත්තුවක් නෙමෙයිද? කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු අරමුණක් නෙමෙයිද? ඒවා හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා පින්නතුනේ. අර ආසන්තරවන මොකක් හරි වෙලා වැදුනා කියමුකෝ. මොකද්ද කියනවනේ ඒක ඩීසල් කරාම එතකොට දරින්න බැරි වුණා කියලා. එහා පැත්තේ ඒක ගිහිල්ලා හැප්පුණේ මොකේද? වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරේ. දැක්කද ඒකේ CCTV වල තියෙනවා? පින්නතුනේ දේශනවලට ගිහිල්ලා ආපු ශිෂ්‍යයෝ ඉඳගෙන බත් එක දිගෑරියා විතරයි. තුන් හිතකින්වත් හිතන්න නැද්ද මේ ප්ලේන් එකක් මේක ඇතුළට කඩාගෙන කියලා? දැන් කියන්න මේ ලෝකෙ හැම අපි හිතාගෙන ඉන්න දේවල් වෙනවද? වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බෑ පින්නතුනි සමහරක් වෙලාවට. එච්චරටම අවිනිශ්චිතයි. කිසි දෙයක් ගැන අර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේත් ඒකනේ. අතීතං නානුසෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේ බුදුහාර උගන්වනවා. මිනිස්සු ජීවිතේ වැඩිපුරම ගෙවන්නේ අතීතෙත් එක්ක. කවුද වර්තමානයේ ජීවත් වෙන්නේ? මිනිස්සු එක්ක අතීතය එහෙම නැත්නම් අනාගතය වත් එක්ක ගෙවන එක නවත්තන්න ඕනේ. පුළුවන් තරම් මේ වර්තමානයේම ජීවත් වෙන්න. අපි නොහිතන දේවල් බොහෝ අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන්. හරි ශ්‍රණයකින් මේක වෙනස් වෙන නිසා තමයි අර අසනීප වෙච්ච මිනිස්සයා මට කියන්නේ, හාමුදුරුවනේ යටිපතුලේ තුවාලය ආවලු. මේ කාට වෙන්න තියෙන දේද? අපිට වෙන්න තියෙන දේ. සාමාන්‍යයෙන් දැන් අපේ ගෙවල් වල රෑ බුදියාගෙන ඉන්නකොට එකපාර සද්දයක් ආපුවාම කවුද ඉස්සරළම එළියට බහින්නේ? තාත්තලා නෙමෙයිද? කවුද විපරම් කරන්නේ? හැබැයි ඉතින් කෙලලා බුදියනවා නම් ඔවා නිච්චයක් නැහැ. හොඳ කෙලලා කියන්නේ මේ
අලුත්ගම පැත්තේ බොනවද එහෙම නැහැ. නැතුව ඇති. කොල්ලොන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙනවා අලුත්ගම තරම් වෙන කොහෙවත් බොන්නේ නැහැ කියලා. ඔය බොන්නේ එහෙම නැහැ එහෙම. එහෙම විමසිල්ලෙන් ඉන්න අපි මෙහර තාත්තමට කියනවා හාමුදුරුවනේ දැන් ගෙදර මොන සද්දයාවත් අඩිය ගහන්න බැලු ඉස්සරලම ඇයි? කකුල බැන්ඩේජ් කරලලු. බලන්න පින්නතුනේ මිනිස්සු වැටෙන හැටි. මිනිස්සුන්ට අත් වෙන ඉරණම මාස 3ක් ගියේ නෑ. ඒ තාත්තා අපේ හාමුදුරු කෙනෙක්ගේ තාත්තගෙන පුත්තල මිස්පිරිතාල හිටි. ගියා බලන්න. ඔය මෙහෙමනම් හතුරෙකුටවත් වෙන්න එපා. ප්‍රධාන හෙද නිලධාරීතුමිය මට කතා කරා. එතකොට බණ කියන්නේ නෑ මම. බණ කියනවා මම බණ කියනවා කියලා එතකොට කවුරුවත් දන්නේ නැහැ. ඔය අර උදේට තුවාල ලෙහෙනවනේ දොස්තරට පෙන්නන්න. එන ගෝස් කෑල්ලක් ගත්ත අරගෙන එවුවා වතුර එක්ක. වතුර කියන්නේ අර මොකක් හරි බෙහෙත් එකක් හොඳේ. ඔබලා අරගෙන කතුර අරගෙන විලුඹට තියලා තද කෙරුවා. 25ක් 30ක් විතර විලුඹෙන් මතු වුණා. මං අහුව දැන් මේකට මොකද කරන්නේ? අදත් සුද්ධ කරලා බෙහෙත් ඔච්චරයි. කකුල කමනගම් බෙහෙත් දානවලු. ඊවැඩියා වැදුනහම මොකද වෙන්නේ? ඒක ඉතින් කකුල කපලානේ බොහෝ දුරට නවතින්නේ. නිදි කුඹ කට්ටක් ඇවුනා නම් ඇදිනේ. තාත්තා කියනවා හාමුදුරුවනේ අඩිය ගහගන්න බැරි වුණාම ඇතිවෙන වේදනාව දන්නේ මං විතරලු. ඕක තේරෙන්නේ නැහැ පින්නතුනේ අපිට. අපේ තරුණ මහත්තුරු මතක තියාගන්න. හැමදාම මේ කකුල් දෙක වැඩ කරන්නේ නැහැ. හැමදාම මේ අතපය වැඩ කරන්නේ නැහැ. හැමදාම කතා කරන්න පුළුවන්ද? ඔය හැම එකක්ම ඔය තෙරපි හරි බනහඬ තියෙන්නේ බොහොම ටික කාලයයි පින්නතුනේ. රෝද පුටුවක ඉන්න කෙනෙකුට මෙතෙන්ට එන්න හිතන්නවත් පුළුවන්. පෙරලගෙන හරි එන්න පුළුවන්. ටික කාලයයි මේකේ තියෙන්නේ. ඔය සමහරව හිතන් ඉන්නෝනේ අවුරුදු 7-800ක් ඉන්නවා කියලා. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්ත බණ අහනකොට මේවා එහෙම ජීවිතනේ. මොකක්ද මේක බේරගන්න තියෙන වෛරේ? අලුත්ගම චණ්ඩි ඉන්නවද නැහැ? චණ්ඩි ගන්නේ මේ උනෝ බස්සලින් රුපියල් 150ක් අහු කරන මං කියන්නේ. ඔය එහෙම ඉන්නව නේද? නැද්ද? තවුනාද ඔය මේ කුඩු වයිස් තියනවද නැති වෙයිද? නෑ බොහෝ ටවුන් වල තියෙනවා ඒකයි. ඔව්වා නේ පෙති. කොල්ලොන්ගේ සාක්කු වල දැන් බලුවා පෙති කාඩ් එකක්වත් තියෙනවා. පොඩි පැටව මේ ජීවිතවල මෙව්ව කරන්න කාලයක් තියෙනවද? ඊළඟ තප්පරේ මැරෙන්න ඉන්න අපි. ඊළඟ තප්පරේ ව්‍යාධියට පත් වෙන්න ඉන්න අපි. හරි අවිනිශ්චිතයි. ඌව කරන්න එපා. තාත්තා කියනවා මෙව ඉතින් වෙනකන් තේරෙන්නේ නැහැ හොඳේ. අතරහන්දි පණ නැති වුණාට පස්සේ තමයි සේරම මතක් වෙන්නේ අන්තිමේට. මේ ඊට කලින් බොහොම කරුණාවෙන් කියන්නේ හාමුදුරනේ දැන් මගේ අනිත් කකුලටත් ඇවිල්ලාලු තියෙන්නේ. මොකද්ද? අර යටිපතුල් පැසවන ලෙඩේ ඇවිල්ලා. කකුල් දෙකම කැපුවා පින්නතුනේ. මේක කාටද වෙන්නේ නැත්තේ? මේක හැම කෙනෙකුටම වෙන්න පුළුවන්.
මොනවද ගහ බැනගෙන ඔට්ටු වෙන්න තියෙන්නේ? ඔය මියුසිකල් ෂෝ එකක් හෙට ලෑස්ති කරන්නකෝ. 25ක්වත් ගහ ගන්නවනේ. තියෙන ගොංකම වෙන මොකද්ද? කොල්ලෝ ඩිංග නැත්තම් හෙල්මට් පාරවල අතාරින්න බැල්ලේ. තියෙන මොඩකම. මේකේ මොකක් හරි තියෙනවද අපිට අනකත් එක්ක කොට්ටු වෙලා ඉතුරු කරගන්න දෙයක් තියෙනවද? ගෙවල් වල කට ඇරියොත් කතා කරන්නේ මොනවද? නම කුණුහරුපෙන්නේ කතා කරන්නේ. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? අලුත්ගම බොන්නේ නැති හින්දා ටිකක් මේ අඩු ඇති සමහරට අර බොන පැති වල ටිකක් වැඩි. මේ වෙනකොට කී ගමනක් තාත්තලා යන අහන්න දෙයක් ඇන්නේ. ඇති හැටි කුණුහරුපෙන් බැලනත් අඩි ගහනවනේ බිරිඳට. ඒක අහලා වැඩක් නැහැ. මං අහන්නම් මේ බණ අහන්න ආපු තරුණයන්ගේ. පින්නතුනි මම මේක අහන්නේ අපේ මේ බණ අහන්න ආපු සත්පුරුෂ තරුණ මහත්තුරුන්ගෙන්. ඒක මට මොන જાතිය වුණත් කමන්නේ. ඇවිල්ලා ඉන්න කොල්ලොන්ට මම මේ කියන්නේ. පුතේ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? මම නිකන් බණ අහන ගමන් කල්පනා කරන්න බෑ. කී පාරක් අම්මට වේසි කියලා බැලලා තියෙනවද? කොල්ල බයිනෝ. තාත්තට කියනවා තෝතෝගේ වැඩ බලන් හිටුලු. කියන්නේ නැද්ද? ඔය පොලිසිය මහත්තුරුන්ගෙන් අහන්නකො දරුවෝ කොච්චර එනවද? ඕක නවත්තන්න ඕනේ. හැමදාම අර දැක්කද දනිට්ටම්බේ? වෙනතින් මට මෙව මතක් වුණාම බණ නෙමෙයි කියවෙන්නේ ඒකයි. කියන්නත් ඕනේ ඉතින් ඒ හින්දා. හොඳ විනාඩි 45ක් ඉවරයි. බණ කියන්න වෙලාවක් යනවා. ඔය නිට්ටම්බේ අර දැක්කද පවුලේ එකම පුතා? තාත්තා කියනවා මහත්තයා ඔළුවේ ගැටලු. ඇයි කියලා අහපුවාම කියනවා කොල්ල ඇවිල්ලා ඔළුවෙන් අරගෙන බිම ඇන්නලු. මොකටද? උඩු ගහන්න සල්ලි ඉල්ලලා. අම්මගේ ෆෝන් එක ඉල්ලුවලු විකුණන්න දෙන්න කියලා. අම්මා ඒක දුන්නේ නැහැ කියලා අම්මටත් ගැහුවා. අම්මටයි තාත්තටයි දෙන්නටම ගහලා ගෙදරින් එළියට දැම්මා. මම මේක කියන්නේ ඔය විකුණන මහත්තුරුන්ට. ඕක නවත්තන්න. එක පෙති කාඩ් එකක්වත් අලුත්ගම විකුණන්න එපා. ඔවගේ අයිස් වකාරේ නේ. කවුද ඌව ගහන්නේ? දුප්පත් අම්මගේ තාත්තගේ දරුවෝ. අවුරුදු 16 17 18 පැටව්. අවුරුදු 25 30 තරුණයෝ. බඩු මුට්ටු කරගහන මිනිස්සයාගේ ඉඳන් පුරුදු වෙලා ඉන්නේ මොකේද? මුළු දවසම වැඩ කරලා හැන්දෑවට කන්නේවත් නැහැ. දවස මොට්ටු වෙලා බලන්නේ ඔය මොකෙක් හරි ගාවට ගිහලා මොන හරි කරන්න. අපේ මේ අලුත්ගම තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. අලුත්ගම තාත්තලාට ලොකු අභියෝගයක් තියෙනවා. මේ තරුණ පරම්පරාව මේකෙන් මුදවා ගන්න ඕනේ. අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා පින්නතුනේ. එක අම්මා කෙනෙක් මට ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. අවදාවත් ඒ වගේ දුකක් එක අම්මා කෙනෙකුටවත් වෙන්න එපා. අම්මගේ කම්පෙති දෙක ඉරිලා. මං ඇහුවා මොකද? පුතා පිටිපස්සෙන් ඇවිල්ලා ඇදගෙන ගියා කිව්වා.
කරාඹු ගැලෙව්වේ නැහැ මොකද කරුවේ? කන්දක ඉරාගෙන අම්මගේ ලේ අතට අල්ලට එක්කහුව වෙන්න වැක්කරෙන්න කරාඹු දෙක ගලවගෙන ගියා. මොකේටද? කුඩු ගහන්න. අයිස් වලට තරුණය හුරු වෙලා. මේවා නවතින්න ඕන. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් තරුණ මහත්තුරු දැන් හරියට බණ අහනවා. සත්පුරුෂ දරුවනේ නිකං හරි කමක් නෑ මැදි වෙලා තියෙනවා නම් හෙට ඉඳන් නවත්තන්න. ඔය කොල්ලෝ කියනවා නේද දැන් අමාරු ඉසික් එක කියලා. ඔහොම කොල්ලෙක් මට කිව්වා උට සීක් එකලු. ආන් දැන් ඇතුලේ බන්ධනාගාරේ. මම දැන් මේනකන් ඉන්නේ බන්ධනාගාරේ ඉන්නකොට සීක් එකට මොකද කෙරුවේ කියලා අහන්න. සල්ලි දෙනවද? ගුටි තමයි ඉතින්. වෙන මොනවාද? ඔබ මේ සමහර පොඩි උන් ඉන්න බීඩියක් නැත්තම් වැසිකිලියන්නේ නෑලු. පොඩි කොල්ලෝ. මානසික ලෙඩ නේ ගොංගස්. ඔබ පුතේ නවත්තන්න. කොල්ලෙක් තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. නිකමටවත් හිතෙන්නේ නැද්ද සිගරට් එකක් බොනකොට බිත්තර සෝටිස්සයක් කෑවනම් මොකද වෙන්නේ කියලා? දැන් කිය අරකින් එන එක මේකෙන් එන්නේ නැහැ කියලා. මතක තියාගන්න. ලොකු නැඹුරක් තියෙනවා. මේ යුගය තරුණයෝ කොච්චර බනහනවද කියනවා නම් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. දැන් කියනවා මං එවලා තියෙන්නේ පල්ලියෙල්ලු. ඒ හින්දා තරුණයෝන්ට අහුවෙන්න එපාලු. අත්නෝරුවේ සිරිතම් එවලා තියෙන්නේ. අනේ ඒක දන්නේ නැහැ ගම කොහෙද කියලා. පල්ලියෙන්ලු එවලා තියෙන්නේ. මං උස්සන්නේ NGO වලින්ලු. ආද මං NGO වලින් උස්සනවා කියමුකෝ. ඔයත් කවුද ඉස්සුවේ? NGO වලින් ආවද ගෙදරට ආන්ගාද කත්නෝරුගේ බණත් වෙන අලුත් ගම හඬ යන්න කියලා. සල්ලි පොම්ප කරනවලු මගේ බණවලට. ඊයේ මතුගම බණනේ. කොහොමද 80000ක්වත් දෙන්න ඇති. දබ වැස්සනේ. ඔය මැද්දට ගෙනල්ලා දාන්න ඕන මට බයින් එකේ. මොනවා වගේ වෙයිද? ආපතටිකින් තමයි ගන්න වෙන්නේ. මිනිස්සු දොහොත් මුදුන් දීගෙන සාදුකාර තියාගෙන බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සම්බුද්ධ ශාසනයට තියෙන ආශ්චර්යයට ධර්මයේ තියෙන හාස්කමට සිවුරට තියෙන ආදරයට පින්නතුනි ජානෙන් ජන්මෙන් පුරුද්දෙන් එන බෞද්ධකමට හැරවෙන්න මොකේද? ධර්මයේ ගුණ කියන තැන උගන්වනවා. සන්දිට්ඨිකෝ ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ඒක තමයි ඔය පේන්න තියෙන්නේ. වෙන මොකේද? ඇත්තොන්ට සල්ලි දුන්නද බණහන්න යන්න කියලා. මතක තියාගන්න. ඔය සල්ලි දීලා කියමුකෝ. දීලා හරි කවන්නේ පින්නතුනි කුඩු ගන්න එක නවත්තනවා නම් එච්චරයි. මේක පල්ලියෙන් නෙමෙයිනේ. අපායෙන් හරි කමක් නැහැ. ඒවල මේකට හොඳක් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ නිසා අපේ තරුණ මහත්තුරු දැනගන්න. මේ ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් අර පෙති විකුණන කොල්ලෙක් කියනවා මන් නැවතුවලු. මේ විකුණන මහත්තුරු මේවා නවත්තන්න. අම්මා තාත්තා දුක් විඳිනවා. ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් සත්තයි අලුත්ගම වෙනස් වෙනවා පින්නතුනේ. එහෙනම් බුදුබණ බොරු වෙන්න එපයි. මොරටුවේ පැටියා කියනවා
කොල්ල කුඩුවික්කේ අය විකුණන්නේ මං හොද නඩුවලට සල්ලි කොහෙන්ද දරුවන් අරුවට ගෙවන්න සල්ලි එපේ රස්සා කරලා ගෙවන්න හමුදුරනේ මං ඇතුළට යනවලු බලන්න මට දුක හිතුණා පින්නතුනේ මං ඇතුළට යනවලු මං වෙයි නැත්තව ලොකු පිරිසක් බේරනවලු එකෙන් මේ ධර්මයේ හාස්කම සෙල්ලන්නේ තරුණයෝ බණහඬ ගත්තාම තරුණයන්ට තරම් මේක දැනෙන පිරිසක් නැහැ කොල්ලෝ ධර්මයට අනුව ජීවත් වෙන්නේ හිරගෙවල් වල වුණත් ගිහිල්ලා ලෑස්ති වෙලා පෝරකේ බාධාවක් කරගන්නේ ධර්මයට අනුව ජීවත් වෙන්න කොල්ලා කියනවා හිරේ ගියත් කමක් නැහැ අනික් උඹ බේරනවලු බලන්න සත්තයි මේවා විකුණන මිනිස්සු මේවා නවත්තනවා මේ ගෙයක් ගානේ අම්මා තාත්තා සතුටින් ඉන්න ඕනේ වෙනදුනි මෙව්ව හදාගන්න නැතුව කොහොමද අපි නිවන් දකින්නේ ජරාව ව්‍යාධිය මරණය ගැන පන්සල් වල එක්කහුව වෙලා බණ කියන්න කලින් පන්සලේ පින්කටේ පරිස්සම් කරියකද පැන්කෙන්ඩිය පරිස්සම් කරියක හොරකම් කරනවා පිත්තල බුදු පිළිමයක් තිබ්බ හැකිද පිනතුනේ නිවන් දකින්න බණ කියන්න විහාරකේ ඇරලා තියෙන්න ඕනේ බණමඩු ඇරලා තියෙන්න ඕනේ පන්සලේ ගේට්ටු ඇරලා තියෙන්න ඕනේ වහලා තියෙන ගේට්ටු ටික අරගන්න ඕනේ පින්නතුනේ ඉස්සරලා වෙන කොහොමද මේවා කියන්නේ අපි මිනිස්සුන්ට නිදහසේ රැයක් දවාලක් නැතුව පන්සල් එන්න තියෙන්න ඕනේ අම්මට තාත්තට සනසීමෙන් මැරෙන්න පරිසරයක් තියෙන්න ඕනේ දරුවන්ට අපේ තරුණයන්ට මේ පන්සිල් ටිකවත් ගන්න හොඳ සිහියක් තියෙන්න එපයි බුදුවරු උගන්වන්නේ විනයෝච සුසික්කිතෝ හොඳ විනයක් තියෙන්න ඕනේ හොඳ ශිල්ප ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන්න ඕනේ එනිසා මතක තියාගන්න මේවා හදන්න නම් අර ගිල්ල ගන්න විනාශ වෙන ඒවා සේරම නවතින්න ඕනේ මම ඔය අපේ තාත්තලාට කියන්නේ තරුණ මහත්තුරුන්ට කියන්නේ බොහෝම පුංචි කාලය තුල හෙට ඉඳන්වත් හැදෙන්න